Artiko pusinase Adare dore ganavi Susumel dese miyadi Hi guys, welcome to my YouTube channel. This is my first YouTube vlog. බලන්නකෝ අද අපි ඉතින් කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අද වීකෙන්ඩ් එකේ දවසක් නිසා හොටෙල් එක ටිකක් බිසි. ස්ටාෆ් එකත් ගොඩක් බිසි වෙලා හිටියේ. ඒ නිසා අපි චෙක් ඉන් වෙලා ලොබි ඒරියා එකට වෙලා ටිකක් වෙලා වාඩි වෙලා හිටියා. ඒ ඉන්න අතරතුර අපිට අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. ඔයාලා හිතන්නේ මේකේ මොනවද කියලාද? ඇත්තට මේකේ තිබ්බේ ඇම්බරෙලා ජූස් එක. මම ෆස්ට් ටයිම් තමයි ඇම්බරෙලා ජූස් එක try කරේ. හැබැයි ඒක හරිම රසයි. I want try it again. හොටෙල් එකේ ලොබි ඒරියා එක ගත්තම හරි ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් එක කරලා තියෙනවා. ඉතින් අපි මේකේ ලස්සන බලනකම පොඩි chat එකක් දාගෙන ජූස් එකේ රස බැලුවා. වෙල්කම් ඩ්‍රින්ක් එක අරන් ඉවර වෙලා අපි දෙන්නත් එක්ක ගියා හොටෙල් එකේ ගාඩන් එක පැත්තට. මට කියන්න අමතක වුණානේ. අපි අද ගිය හොටෙල් එක මොකක්ද කියලා. අපි ගියේ ඉන් බේරුවල හොටෙල් එකට. අනේ ඉතින් බලන්නකෝ අපිට හම්බෙන යාළුවෝ ටික. එයාලා කොච්චර සතුටින් ඇවිද ඉන්නවද කියලා. ඉතින් අපි හිතුවා අද දවසේ අපිට රිලැක්ස් එකේ ඉන්න හොඳම තැන මෙතන කියලා. ඒ නිසා අපි හොටෙල් එකේ ස්ටාෆ් එකේ කෙනෙක්ට කියලා මෙතනට සන්බෙඩ් එකකුත් arrange කරගත්තා. මේ තියෙන්නේ අපිට පේන ලස්සන view එක. ටිකක් වෙලා රිලැක්ස් එකේ ඉඳලා අපි දෙන්නත් එක්ක ගියා බීච් එක පැත්තට. මේ වෙලාවේ නම් අවුව ටිකක් සැරයි බීච් එකේ. මෙතන බීච් එක නම් හරිම විශේෂ තැනක්. හේතුව තමයි බෙන්තුට ගඟ මුහුදට වැටෙන්නේ අර ඉස්සරහා පේන ගල ළඟින්. ආදරේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ මගේ ජීවිතය මොබිසුවනින් පිරෙනවා ටච් මහලක් තනවා ඔබවයි කෙන්දන් යන්නේ මගේ බිසවුනි ඔබ ළඟ මාදෙන් නිවෙනවා. බීච් එක දිගේ එක පැත්තකට ගියොත් තියෙන්නේ බෙන්තුට ගඟ. අනිත් පැත්තට ගියොත් තියෙන්නේ මුහුද. ඉතින් මේක හරිම විශේෂ තැනක්. ඉතින් ඔයාලට මේ හොටෙල් එකට ආවොත් බෙන්තුට ගඟේ බෝට් සෆාරි එකක් යන්න, ලස්සන ලැගුම් එකක අත්දැකීම් විඳ ගන්න, ඒ වගේම වෝටර් ස්පෝර්ට්ස් කරන්නත් පුළුවන්. ඔයාලා ආවොත් ඒ අත්දැකීම් විඳ ගන්න නම් අමතක කරන්න එපා. මේ තියෙන්නේ මේ හොටෙල් එකේම ආසම තැන. Look, it is very beautiful. දැන් නම් ටිකක් අවසරයි. ඒ නිසා අපි හිතුවා හවස් වෙලා ෆෝල් එකට ගියා නම් හොඳයි කියලා. ඉටුවෙනෝන මාගම සසරේ මළඟන්න ඕන හතේ පැදිලා එහෙම බැලුවාම මාගේ දිහා
එහෙම බැලුවාම මගේ දිහා එන්නම් ඇවිදලා අපි දෙන්නට බඩගිනිත් එක්ක. ඒ නිසා අපි ගියා ලන්ච් එක රෙඩි වෙලාද කියලා බලන්න. අද වීකෙන්ඩ් එකේ දවසක් නිසා ලන්ච් එක කලින් රෙඩි වෙනවා කිව්වා. අපිට අද රෙඩි වෙලා තිබ්බේ ඉන්ටර්නැෂනල් ලන්ච් බුෆේ එක. ගිහින් බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. කෑම වෙරයිටිස් නම් ගොඩාක් තිබ්බා. ඉතින් ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මේ හොටෙල් එකේ කෑම නම් මාරම රසයි. ඉතින් අපි මුලින්ම බ්‍රෙඩ් ඇන්ඩ් සුප් කෝන් එකෙන් පටන් ගත්තා. මට මේ vlog එකට වොයිස් කරන වෙලාවෙත් හිතෙනවා අනේ මට දැන් ආයෙමත් ඒ කෑම ටික කන්න තිබ්බනම් කියලා. එච්චරද කෑම රසයි. මේ තියෙන්නේ සැලඩ්ස් කෝන් එක. මම මේ බුෆේ එකේ ආසම වුණේ සැලඩ්ස් කෝන් එකට. ඉතින් ඔයාලත් ගියොත් අනිවාර්යයෙන්ම මේ සැලඩ් කෝන් එක නම් try කරන්න අමතක කරන්න එපා. දැන්නම් බඩත් පිරිලා. ඒත් ඉතින් මෙහෙම ඇක්ෂන් කෝන් එකක් තියෙද්දි try නොකර ඉන්න පුළුවන්ද? ඉතින් අපි ඒක try කරා. ඉතින් අපි day out in package එක ගැන කිව්වොත් ඒකද include වෙලා තිබ්බා welcome drink එක, international lunch buffet එක, evening tea with snacks, ඒ වගේම තමයි beach and pool access උත් හම්බුණා. ඉතින් මේ හොටෙල් එකේ ස්ටාෆ් එකත් හරිම හොඳයි. අපි අද ස්ටේ එකක් ඉන්න ආවේ නැති වුණාට ආයෙමත් දවසක ස්ටේ එකක් එන්න හිතන විදිහේ සර්විස් එකක් එයාලා අපිට දුන්නා. කාලා අපි දෙන්නට හොඳටම අමාරුයි. මං සමහර දේවල් වීඩියෝ කරෙත් නෑ. ඒත් ඉතින් කෑම එක කම්ප්ලීට් වෙන්න නම් ඩෙසර්ට් එකක් ගන්න ඕනිනේ. ඩෙසර්ට් එක අරන් ටිකක් වෙලා අපි දෙන්න රිලැක්ස් එකේ හිටියා. ඒ ඉන්නකොට අවුව බහැලා ගිහිල්ලා වැස්සක් එන්න වගේ. හැබැයි ඉතින් මේ වගේ වෙලාවක ෆෝල් එකකට යනවා තරම් ෆීලිං එකක් නැහැනේ. ඔයාලා කපල් ඩේ අවුට් එකක් යන්න බලන් ඉන්නවනම් කලින් රිසර්වේෂන් එකක් දාන්න නැතුව වුණත් මේ හොටෙල් එකට එන්න පුළුවන්. හැබැයි ඔයාලා ගෲප් එකක් එකතු වෙලා ඩේ අවුට් එකක් යනවනම් කලින් රිසර්වේෂන් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් අපිට චෙක් අවුට් වෙන්න වෙලාවත් ඇවිල්ලා. හැබැයි අපි අපේ ඊවිනිං ටී එක නම් මිස් කරේ නැහැ. ඉතින් අන්තිම වෙනකන් අපේ vlog එක ආදරයෙන් බලපු ඔයාලා හැමෝටම thank you so much. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බ වෙමු. Bye bye.